අද අරගෙන තියෙන ඔන්න කස්ටම් එකක්. කස්ටම් එකක් කියන්නේ මේක ගර්ල් කෙනෙක් එක තමයි ගහන්නේ. ඉතින් මේක මුලින්ම යා නිකන් අර වර්ල්ඩ් එකෙන් සෙට් උනේ. මම ඉතින් කස්ටම් එකක් ගැහුවා. මැච් දෙකක් කෑවා. දෙකක් කාලි වෙලා දැන් එක මැච් එකක් කෑවෙන් පස්සේ කියවනවා මේ මන් දුර ඇදේදී ගහනවලු වුල්ෆා දාලා ගහනවලු. දෙවෙනි එකත් ගහන් පස්සේ ඒත් කියන මේ වුල්ෆා දාලා ගහන් පස්සේ වදින්නේ නැහැ නේ අනම්මනංගගා. හරිද? ඒ දෙක දින්න මං. දැන් මෙයාට ඕනේ කොහොම හරි දැන් මට ගහන්න ඕනේ කොහොම හරි මෙයාට එහෙම අදහසෙන් ඉන්නේ. ඊට පස්සේ මෙයා කිව්වා මේ තව මැච් එකක් ගහමු. වුල්ෆ් අයින් කළෙන්ද කියලා. මම ඉතින් කමක් නැහැ වුල්ෆ් අයින් කළා ගහමු කියලා මේ කස්ටම් එක හැදුවා. රවුන්ඩ් 7 එක. මෙයා එක දින්නා. දින්නේ කොහොමත් නෙමෙයි ඕගොල්ලෝම බලන්න කොහොමද දින්නේ කියලා මේ මට ප්‍රශ්න නැහැ. ඉතින් එයා දින්නා කියලා මොකද මේක ඇඟේ කැලලක් නැති උන්නේ නැහැ නේ ගේම් යන්නේ මේක. දිනුම් පෙරදුම් කියන එක තියෙනවා. හැබැයි ආ රූල්ස් කියන එක ගේම් එකේ රූල්ස් කඩලා තමයි. කියන්නේ රූල්ස් වලට එහා ගිහිල්ලා තමයි යා කියන්නේ බලන්න මැච් එක බද්ද තේරෙයි. වෝල් අස්සේ හැංගි දුර ඇදේදී මට දුර ඇදෙනවා කිව්වේ. එයා දුර ඇදේදී මේ එහෙම ගැහුවේ. සමහර මැච් හොඳට ගැහුවා. බහුතරයෙන්ම වෝල් අස්සේ හැංගි එහෙම ගැහුවේ. ඉතින් ඕගොල්ලෝම තීරණය කරන්න මේ කවුද හරියට ගැහුවේ වැරදියට ගැහුවේ කියලා. එයා මට පස්සේ කියනවා මේ YT දාන්න ඕනේ. නියම් පිරිමින් නගා මට කුණුහරුප වලින් මේ බැන්න මට ඉතින් වැඩක් නැහැ. මේ එයා ඉතින් ප්ලේ එකනේ අනික විශේෂයෙන් ගර්ල් කෙනෙක් මම ඉතින් රෙස්පෙක්ට් එක තියාගෙන මං කොහොම මට ප්‍රශ්නයක් නැහැ. මම මේ කොහොමත් මේ YT දානවා. මොකද මේ නිකන් ගේම් වීඩියෝ ගන්න. මොකද මේ ජීවිතයක් නෙමෙයිනේ. මේ මේ මං කවපයක් දානවා. මේ ඔයා හරියට දැන් මට බයින මං මේ දුර ඇදී ගැහුවල මං කිව්වා ඒක YouTube දැම්මෙන් පස්සේ ඒක බලන අය තේරුම් ගනි කවුද හරියට ගැහුවේ කවුද ඕල්ලසෙන්ගෙන් ගැහුවේ කියලා. අපි අමු එහෙනම් මුලින්ම බලමු මේ මං එයාගෙන් කාපු විදිය. ඒ කියන්නේ එයා කොහොමද මට ගැහුවේ හරියට ගැහුවද කොහොමද එයා මට ගැහුවේ කියලා ඒ වීඩියෝ බලමු. ඊට පස්සේ මං ගහපු කස්ටම් දෙක බලමු පස්සේ. ඒ ගර්ල් ගේ නම නෙතුව මම මුලින්ම දාලා තියෙන එයාගේ account එක. ඒ නෙතුව කියන කෙනා තමයි කස්ටම් එක ගැහුවේ. ඔය තියෙන මං අර එයාගෙන් කාපු කස්ටම් එක බලන්න එයා ගහන විදිය හොඳට. දැන් බලන්න කවුද දුර ඇදේදී ගහන්නේ කියලා. ඔයගොල්ලෝම තීරණය කරන්න හොඳට වීඩියෝ බලලා. අර රෙද්දක් අස්සේ යන මම මෙහෙ එන්න ඕන ළඟට. මම ඔකෙත් මුල් ටික ගැහුවා ඒ උනාට කොහොම හරි අමාරුවෙන්. දැන් මෙයා දන්නවා මේ කොහොම හරි ගහනවා කියලා. හැංගි තමයි ඩස් දෙකටම ගැහුවේ. අර එකක් දෙයක් එලි පිට පැනලා ගැහුවා මම ළඟට එනකොට බලන්න ඔය වීඩියෝ එක. බලන්න දැන් කවුද දුර ඇදේදී ගහන්නේ කියලා. මම මෙහෙන් එනකොට අර ඈත යන බෝල් ගහා. දැන් එයා මට කියන මං කෑවෙන් පස්සේ YouTube දාන්න ඕන. දැන් එයාට අවදානි තමයි ඕනේ කොහොම හරි. මං කොහෙද ඉතින් කමක් නැහැ. පවුනේ. මම ඉතින් හිතාගත්තා ආයේ මේ වගේ මේ අර කොල්ල වෙනයි ලොල්ල වෙනයි කියනනේ. මම හිතන්නේ මේ ලොල්ලෝගේ ගෑනු සතාද කොහෙද? මම හිතුවා ආන් ඒවයි ගෑනු සත්වය ෆෝම් කරන්නේ නැහැ කියලා. මම මුකුත් කියන්නේ ඔයගොල්ලෝම තීරණය ගන්න. ඔය විදිහට මාත් ගැහුවා කොහොම හරි මැච් 4ක් විතර ඒව දාන්නයි. ඉතින් මේකට ඔන්න බලන්න මම දැන් මේ හොයනවා හැමතැනම කොහෙද කියලා නෑ හොයාගන්න. බලන්න දැන් කොහෙද ඉන්නේ කියලා. හොඳයි මම හොයනවා හැමතැනම. නෑ දැන් පේන්නේ නෑ. බලන්න. දැකද හැංගිලා ඉන්නේ. අයියෝ ඉතින් හෙනම ප්ලේ මට කියනවා හෙනම ප්ලේ කියලා. පේනවා හෙනම ප්ලේ කවුද කියලා. අර වෑන් එකස හැංගිලා ඉන්නේ මට ඔලුවටම කල්ලා ඒත් ගහගන්නද. පව් ඉතින් අහිංසක ජීවිත මොනවා කරන්නද? කාදුණත් තියෙන ළමෙක්නේ. දැන් උතන බලන්න මම හිතන්නේ අතුලට ගිහිල්ලා කියලා. බැලනම් අර වෝල් එකක් අස්සේ කැරක් ඉන්න මං එනකන්. බලන්න මොන තරම්නම් හැකියාවක්ද කියලා. මර වෝල් එක අස්සේ මේ කැරක් ඉන්නවා. මං එනකල් ඔලුවට මල්ල ගහන්න. බලන්න උතන හැංගිලා ඉන්නේ. අර මං එනකල් හොඳලාට බෝල් එක ගැහුවේ. ඒත් අර දුර ඇදලා ගිහලා එකපාරට ගැහුවා ඉතින්. දැන් ඉතින් සතුට ඇතින් ඔන්න ඔයා ගහපේ YouTube දැම්මා. හරිද? ඒත් ඒ chat කරපුවා මම මේ වීඩියෝ එකේ ගොඩක් තේ ස්කිප් කරනවා. මොකද නැත්තම් විනාඩි පැය භාගයක විතර වීඩියෝ එකක් තමයි හදන්න වෙන්නේ. මේ නිසා මං ඒ අදාළ තැන විතරක් වීඩියෝ එක දානවා. එතනින් එහාට තියෙන්නේ මං අර යාට මුලින්ම ගැහුවා කිව්ව මැච් දෙක. බලන්න මේ මැච් දෙකේ මං කොහොමද ගහන්නේ කියලා සම්පූර්ණ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ තීරණය කරන්න. මං ගහ මැච් එකයි එයා මට ගහපේ ඒ වගේනේ කවුද හරියට ගැහුවේ කවුද හරියට ප්ලේ කරේ කවුද දුර ඇදුනේ කියලා ඔයගොල්ලෝ තීරණය කරලා බලන්න. ඔය පළවෙනි මැච් එක
බලන්න දැන් ඔය වටේ සමහරට මේ ඔයගලන්ට තිතේ දුර ඇදලා ගිහුවා කියලා මම දුර ඇදලා ගිහුවේ නෑ. එන ගමන් එයා බෝල් ගාවේ නෑ. ඉතින් ඒක මට කන්න දැන් නෑනේ මගේ කෙල්ල හරියා. ඔය විදිහට තමයි මැච් දෙක මම බුయ్య ගැහුවේ. දැන් ඔයගොල්ලෝ තීරණය කරන්න කවුද හරියට ගැහුවේ කවුද වැරදියට ගැහුවේ කියලා. උන් ඉතින් එයා කියපු විදිහට මම මේ YouTube දැම්මත් එක්ක එයා ගොඩක් දුරට බලයි මේක. මේ මට කියන්න තියෙන ඉතින් දැන් එයා ඉතින් මන් දන්නේ අලුතෙන් ගේම් එක ගහන්න ගත්ත වෙන්දියා කොහොමද සීසන් 30 ගානක් කෙනෙක්. ඒකද එහෙම ගේම් එක ගහන්න දන්නේ නැත්නම් හරියට එක්වර දැන් මං කිව්වා මට කුණ හරිපිනුත් බැන්න මං ඉතින් එහෙම කියන්න ගියේ නෑ මොකද මට වැඩක් නෑ බෝල් ලේරත් කරගන්න මට නම් කියන්න තියෙන ටෙම්පර් අරන් ගහන ඊටදී හොඳට ගහයි කියලා තමයි මං නම් හිතන්නේ ඉතින් දැන් ඕගොල්ලෝ මට බයින්ද එහෙම එපා මේ බොට්ටුම තරලා ඒවා වීඩියෝ කරලා දානවා කියලා මං මේ දැන් මේ යාගේ දාන්න මොනේ කොහොමද මොකද මට ටෝක් කරපු විදිහයි ඊට පස්සේ ඕගොල්ලෝ දැනගන්න එපා නැත්තම් මේ කෑව එක හරි නමුත් මං කාප එක සාධාරණද කියලා ඕගොල්ලොම තීරණය කරලා කමෙන්ට් එකක් දාන්න පල්ලෙහෙන් යනවා වීඩියෝ එක අදට ඉවර වෙනවා we will meet again